මගේ රත්තර යාළුවනේ ඉතින් ඔන්න ඔයාලට සාදරේ පිළිගන්නවා මගේ සෙල්සූර්යා YouTube channel එකේ තියෙන තස්ස පිළිම වීඩියෝ එකට. ඔන්න ඉතින් අද ඔයගොල්ලෝට ගෙනල්ලා තියෙන්නේ අපේ Minecraft එකේ ගේම් ප්ලේ එකක්. survival series එක නෙමෙයි. අපි මං අලුතින්ම පටන් ගත්ත series එක Minecraft The Silence Horror Entity series එකේ පළවෙනි episode එක. ඉතින් guys මේකේ ඉන්නේ කෙලින්ම යකෙක්. ආයේ නෑ යකා අම්බානික ගොනෙක්. ගොනෙක් කියන්නේ බෑදි. ඊට පස්සේ යකා මේ ටික අහන් හිටියොත් එහෙම මම සකපුමු. ඉතින් guys The Silence කියන වචනේ තේරුමක් තියෙනවා. The Silence කියන්නේ නිශ්ශබ්දතාවය. ඒ කියන්නේ මේ යකාට මල පයින්නේ අපි සද්ද කරාට පස්සේ කියන අපි දුවනකොට බ්ලොක්ස් කඩනකොට තව මොනවද අන්න ඒ වගේ වැඩ කරද්දි සාමාන්‍යයෙන් මේ සද්ද ඊට පස්සේ අපිට පොඩි මේ වෝනින්ග්ස් දෙනවා. ඒ කියන්නේ අවවාද දීලා කරේ නැත්තම් කරන්න. ඉතින් මේ මරණගේ තමයි මේ මොඩ් එක ගන්න කලින් මේ තිබ්බ උපදෙස් ටික තිබ්බේ මං අන්න ස්ටොප් දැට් කියලා දැම්ම දැනටම මං ස්ටොප් කරන්නේ නෑ යකෝ. මං සූර්යා ටෙන්න කියපන් මගේ මූණ ඉස්සරහට ෆේස් ටු ෆේස් ගහගන්න. ඌ යකෙක් ඒක වෙනම කතාවක්. ඌ ඇත්තගෙන් නම් කෙලින් අම්මට සිරි he's watching you. අම්මෝ ඒක ඔහොම බලු වැඩ කරන්න එපා. ඉතින් මම පොළවට ගොඩ ඉඳන් මෙතන මේ ගල් තියෙනවා. මෙතන ගල් තියෙනවා. ඒක හොඳයි. අතිශය හොඳයි. මෙතන ගල් තියෙනවා. කොහොමද ජගා මට පිටිපස්සෙන් එල්ල ගහලා ගියොත් එහෙම. මේක මේ සවුන්ඩ්ස් ඇහෙනවද දන්නෙත් නෑ. මේකේ ජම්ප් ස්කෙයාර් තියෙනවා මේ. ඒ කියන්නේ guys මේකේ මේ මට මොඩ්ස් දෙකක් හම්බුනේ. මේ ජම්ප් ස්කෙයාර් පැක් කියලා එකකුයි මේ මොඩ් එකයි. ඉතින් මේ මම හිතන්නේ ඔයගොල්ලන්ට සවුන්ඩ් නම් ඇහෙනවා. ඉතින් මේ මට නම් එහෙම ලොකුවට සවුන්ඩ් නම් ඇහෙන්නේ නැහැ. අම්මට සිරි කෝල් තියෙනවා ගියාන්කෝ සිරාවටම. දැන් මම මෙතෙන්ට ආයෙන්න ඕනේ කියලා මේ කෝල් ටික ගන්න. හරි කමන්නේ. යන් උඩට. අම්මේ මට මෙන්න මල පැනිල්ලට කඩුවකුයි මෙන්න මේකකුයි පිළිවෙලට දාමු ඉතින්. ඔය දැම්මේ ගයිස් මම ඉක්මනට කෝල් ටික ගලව ගන්න. අම්මෝ මොකද මං නම් හිතුවේ නෑ අකෝ එහෙම මගුලක් කරයි කියලා. අම්මෝ සීරියස් මචං මොකක්ද යකෝ ඒ උනේ. ආයෝ කිඩින්නේ අනේ අම්මේ ඕම ජම්ප්ස් කියා කරන්න එපා. You feel like drying? I can't understand bro. මට තේරෙන්නේ නැහැ. කියන දේ තේරෙන්නේ කියපන්. ඩ්‍රයින් කියන්නේ මොකද්ද දන්නේ මේ ඩ්‍රයින් කියන වචනේ තේරුම දන්න කෙනෙක් ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ මං දන්නේ නැහැ. මොකක්ද ඒ උනේ? ස්ක්‍රීන් එක කහ වුණා ගියහන්කෝ. ඒක නම් මයිදර සාමාන්‍යයි. මේ අපි යම් මෙතන ඉන්න එක අනාරක්ෂිතයි වගේ. අන්න ගයිස් අපිට කලින් එපිසෝඩ් එකේ මම ඔයාලට 1.22 අප්ඩේට් එක ගෙනාවනේ. ඒකේ තියෙන ෆයර්ෆ්ලයි බුෂ් එක තියෙනවා. අඩෝ මේක ගයිස් මේ සයිලන්ස් මොඩ් එක 1.20 වලටත් වැඩ කරා. 21 එකටත් වැඩ කරා. දැන් මේකටත් වැඩ කරනවා ගියාන්කෝ. මේකයි 21යි 70. මේ නිල් වෙනවා ස්ක්‍රීන් එකම. මොට සිරි සයිලන්ස් के පාට නිල් පාටනේ. අඩෝ එන්න ක්‍රීපි බං. ඉස්සර Minecraft කොච්චර ආතල් එකේ ගහුවද කිසි බයක් නැතුව. දැන් මේ යකෙක් ඉන්නකොට කොච්චර ආතල්ද. අම්මෝ අම්මේ මොකෙද්ද බං ඒ ට්‍රැකපැන් එකෙක් වගේ ඌ නිකන් හිටියේ. බල්ලෝ මුන් බය කරනවා. thank you for the food. අශ්‍යපුතෙක් ඉන්න වැඩන්නේ අශ්‍ය වුණා. අඩෝ guys මේ වගේ සුන්දර ප්ලේන්ස් අම්මටසේ සුන්දර ප්ලේන්ස් එකක් තියෙන අපේ බෙඩ්. ඒයි රන් ඒයි මොකක්ද ඒ උනේ. මේ කාලේ යකා අම්මට සිරි යකා. හරිනේ මොකේ යකවරුව මාව මරුවා. අයියෝ රීස්පෝන් පොයින්ට් එකක් ගහගන්න බැරි වුණා. දැන් ඉතින් ආයෙ ඵලයන් කොහෙද?
අම්මෝ behind you oh my අම්මෝ යකාට හොඳටම මල පැල්ලන් කොහෙද අන්නේ අම්මේ විනාඩි 5 පිට තව ගහමු මම මේක නම් අද සෑහෙන්න ගහනවා මේ ගයිස් මම එන්න ගන්න මරන්නත් ප්ලෑන් කරලා තියෙන්නේ පුළමේ දන්නේ යකා එන්න ගිහියොත් එහෙම මල මොකෙලියයි ජූලියාතයි තමයි අල්ලන්න එක පාරයි ඉතින් ආයෙ මරන්නම තමයි යන්නේ මම නිකන් ලාවට පිහියක් තියනවා දැක්කා මේ මනස්කාතයක් දන්නෙත් නෑ නිකන් සිරාවට මම පිහියක් තියනවා වගේ දැක්කා සමහරක් හිටු මේ පිහියෙන් තමයි මට අනින්න නැත්තේ අපි සයිලන්ස් දැක්කොත් හරියටම බලමු එයාගේ ඇඟ ස්වරූපේ මොන වගේද කියලා එයා මට එක පාරම ගහන්න ආවනේ මේ පාරේ ආව මුණටම දැක්කොත් ස්වරූපේ බලමු එයාගේ අන්න පංකින් තියෙනවා ඒ කියන්නේ විලේජ් එක ළඟපාතම ඇති විලේජ් එක කවුරුත් පොඩ්ඩක් ආරක්ෂාවක් හරි තියෙන ගියක් තියෙනවනේ කෙවල් තියෙනවනේ එතකොට කවුරුත් නැහනේ ඒක නම් කලින් දැන් මෙසේජ් එකක් අවුලන්නේ සුගර් කේන් නැති වෙන තියෙනවා මේ මුහුදා ඉන්න ගයිස් මගේ ඇඟ වේවුලනවා ෆ්‍රෙන්ඩ්ස් අම්මෝ අනේ අම්මේ වේවුලනසේ අන්නරෙන් චෙරි ග්‍රෝ එක මට බයයි බම් මේවා කඩ මට සිරු මොකක්ද ඒ වුනේ oh my god black sheep කෙනෙක් ඒක සාමාන්‍යයි කුකුලක් තියෙනවා ඌත් සාමාන්‍යයි ඒත් ඌ මරණයට පත් වෙන එක වෙනම කතාවක් චෙරි ග්‍රෝබය මේ සාමාන්‍යයි ඒ මොකද්ද බං ඒ උනේ බඩගින් අමුෙන් please be quiet මට quiet වෙන්න බෑ අඩෝ මෙච්චර ලොකුද මේ ප්‍රේන්ස් බයෝම් එක මේ යකා රන් කියලා එකපාරම කිව්වත් කෙලින්ම බෙඩ් එක ප්ලේස් කරා රීස්පෝන් පොයින්ට් ගැහුවා ඒක තමයි මට කරන්න තියෙන එකම දේ යකා කෙලින්ම රන් ගෑවුවත් බෙඩ් එක ප්ලේස් කරා ගැහුවා රීස්පෝන් එක නැත්තම් ආව ආයෙත් යනවනේ මෙහෙන් නැත්තම් මට චීට් ගහලා සෙට් වර්ල්ඩ් රිස්පෝන් එක ගන්න පුළුවන් ඒත් ඒ වගේ කපටි වැඩ කරන්න ඕනේ නෑනේ රිස්පෝන් පොයින්ට් එකක් ගැහුවා නම් ඉවරයි හැබැයි මු බෙඩ් එක කැඩුවොත් තමයි පස්නේ මම නම් හිතන්නේ ඌ කඩයි කියලා බෙඩ් එක නා මේ වලිස්ට් එකේ නම් කියලා තින්නේ එයා ග්ලාස් උයි මේ විලේජ් එක හමුණා එයා ග්ලාස් උයි මේ ග්ලාස් පේන් උයි දොරවලු ලී වලින් හදපු දොරවලු විතරයි කඩන්නේ කියලා මේ ඉදර මොනවද තියෙන්නේ දොර වහමු නැත්තම් බස් මොන මගුලක් වෙයිද දන්නේ එච්චරයි වැඩකට ඇති දෙයක් පොඩේ නම් මට කෑම හමුණානේ දැන් යකා කොහමද එළියේ හිටියොත් එහෙම අනේ අයන් ගොලම් හෙල්ප් මී ඔඩෝ මෙයාගේ විලේජ් එක ලූට් කරන්න බය බෑ මෙයාගේ මේ විදිහේ මහා භයානක හොරා මුඩයක් දාලා යකා උහුමත් ගහන්න යනවා කියලා මං නම් හිතුවේ නෑ අටේ බන්ඩල් එකක් තියෙනවා එල්ලම ඉඳපන් දාපන් මේකට වැඩක් නැති සේරම චැක්ස් එක තියාගනින් උඹලා තියාගෙන නටාගනින් හරි ෆයිනලි හෙල්මට් එකකුත් හම්බුණා මට මේ යකා ඉන්න එපා මං අහිංසක දරුවෙක් විතර රිස්පෝන් එක ගහමු ඉපන්ට නයිස් අනේ මගේ කෑම අටෝ ෆයින් අම්මා මොකෙද්ද බං ඒ අම්මෝ මගේ කෑම කියද්දි මොහොම බය කරන්න එපා යකෝ අඩෝ අයන් තියෙනවා මූගාවන ඒ බරටම කියන්නත් බෑ හැබැයිනේ දැන් මම ක්‍රාෆ්ට් කරගෙන ඉඳි යකා මට කියලිනවා අනිවාර්යෙන් යයි මම බලන්න මේක නිකන් කනාවට කිව්වේ ඇත්තටම කරොත් එහෙම අනේ යකා මුකුත් කරන්න එපා මම දැන් සද්ද නොකර ඉන්නවා යකා මට මුකුත් කරේ නෑ හැබැයි පුදුමයි මම මේ සයිලන්ස් මොඩ් එක මේ මුලින්ම කියන්නේ ගහන්න ගත්තා කියන්නේ මේ මොනවත් කරේ නෑ මේ මොඩ් එක වැඩ කරනවා කියලා බලුවා මේ පොඩි දේවල් ටික කරලා chat message දැම්මා මේ මුලින්ම stop that තමයි දැන් මේ පටන් ගත්ත ගාම නා එතකොට මට හිතුණා ඒක සාමාන්‍යයි
රෑ වෙනවා මේ අපි ඉඳාගමුනේ. මොකද බෙස් රෑට වදේ යන්නේ. සාමාන්‍යයෙන් හොර මොඩ්ඩ මං ගහනවා රෑ තමයි ගහන්නේ. ඒත් මේ යකා රෑ නෙමෙයි මේ දවල් වරු විතර ඉන්න මට කියනවා ඩිබ. ඒකෙන් මට කියන්න පුළුවන් කෙලින්ම මේ මොඩ් එක දවල්ටත් වැඩ කියලා. මං නිදාගෙන නරු බලන් හිටියොත් එහෙම කොහමද? good morning. එහෙනම් අපි අද වැඩට පටන් ගමු. කවුරු හිටියා? අනේ මනස් ගාද සත්තුන්ගෙන් නම් ඇති වැඩක් නැහැ. කොබ මෙතන තිබ්බ වගාබිම. වගාවකෝ මෙන්න මෙතන මේකක් තිබිලා කියනංගෝ. අට්ටෝ හෙල්මට් එක ඕනේ මේක ගමු. පොඩි ආරක්ෂාවක් තියෙන්න බෑ ෆ්‍රෙන්ඩ්ස්. මොකක්ද උනේ? හරි මේ වගාබිමක් තිබ්බනේ කොහේ හරි. නරු හාවෙස්ට් කරන්න වගේ හදන්නේ. පොඩයි දා මෙන්න මේක බලන්න ඕනේ මට. ඒක ලූට් කරපු එකක්. සෝරි. මේ මොකද්ද මේ වෙන්නේ? ඔයි අර මොකද ඉෆෙක්ට් එකක් තියෙනවා. මට ඉෆෙක්ට් එක නම් මතක නැහැ. ඉෆෙක්ට් එක හම්බුනාම එහෙම වෙනවා බා. ඒ ඉෆෙක්ට් එක හම්බෙලා තියෙන්නේ මට. කවුද යකෝ මේක දුන්නේ යන්නේ අම්මේ. ඔළුව කැරකෙනවා අම්මා. හරි. Oh my gosh. ස්ක්‍රීන් එකම නිල්ලුණා. ඒක නම් සාමාන්‍ය දෙයක් නෙමෙයි. අසාමාන්‍යයි. මුන් ගයිස් ෆාම් ඔක්කොම කඩනවානේ බා. කඩනවා කියන්නේ ඒක කොප්ස් ටිකක් හාවෙස්ට් කරනවානේ. ගයිස් මේ විලේජ් එකේ හේබෙල් තිබ්බෙත් එච්චරයි. මම දැන් මේ බෙල් එකේ සද්දෙට ඇහෙන වෙති. අඩෝ දැන් නම් මල පැල්ලති පොරට. මට මොනවා කරයිද? දැන් නම් අනිවාර්යෙන් පොරට හොඳටම මල පැල්ල ඇති. මට සද්ද නම් දැන් නම් ඇහෙන්නේ ලොකුවට. අපි නම් මේ විලේජ් එකේ බේස් එක ගහගමු. මම මේ වෙඩ් එක ගහපු දෙනින් එහෙනම් අපි තියමු ක්‍රාෆ්ටින් ටේබල් එක. ඊට පස්සේ මෙතනම පෙට්ටිය උත් හදාගෙන තව පෙට්ටි ටිකක් හදාගමු. අයින් ගොලම් හිටියාව යාපේ ආරක්ෂාවට හොඳා. එයානම් අපේ නම්බර් එකේ ආරක්ෂාව කරන එකේ නම්බර එකේ ආරක්ෂාකාරයෙක්. මම මේ බ්ලොක්ස් කඩද්දිත් ඒ කියන්නේ යාලට සයිලන්ට්ස් සද්ද ඇහෙනවා. හරි මං කළා ප්ලෑන්ක්ස් හදාගමු. ඊට පස්සේ මේවෙන් චෙස්ට් එකක් හදාගමු. එකයි ඕනේ. හරි ෆර්නස් එකක් හදාගන්න බැයිද? පුළුවන්. එල්ලම ඒක මෙතනින් තියමු. හරි දැන් ඒකට කෝල් දාලා කෝබන් කෝල් ටික. කෝල් ටිකෝ මේ කස්සේ දීපන් කෝල් ටික එළියට. කැම ටික පුච්චකමු. දැන් යකා කොහෙට හරි වෙලා බලාගෙන නැති. අපි දැන් මේ අයන් හොයන්නත් යන්න ඕනේ. මේ අයනුත් හොයමුනේ අද එපිසෝඩ් එකේ. මට පුළුවන් විදිහට අයන් හොයාගන්න පුළුවන් වෙයි. මේ යකා ගුහාවක් අසට આવොත් තමයි මා මරන්න මට කියලා වෙන්නේ. ඒකට මට සදා සොත්ති තමයි. ඒත් මම නම් හිතන්නේ මූ එහෙම වෙයි කරයි කියලා. ගුහාවසට කියලා આવොත් නම් මං ඉවරයි. කේව් එක අසට આવොත් නම් මං ඉවරයි. මේ මෙතන ෆර්නස් තියෙක් කලින් දෙම ජම්ප් ස්කෙයාර් එකම දෙන්න කියන්කෝ. මේකත් විච්චමු. දැන් මේ යකා කොහේ ඉන්නවද දන්නේ මන් දිහා දැන් කන්න වගේ බලාගෙන තිබු. දැන් මන් දිහා ආයේ නෑ. ලොවෙත්ම ඉන්නවා කන්න වගේ. මන් දිහා ඉන්නවා කියලිම කන්න වගේම මාව. සුපිරියරම ඇති මාව කන්නව. බලමු. තා බඩල් එකට බඩුත් දාන්න පුළුවන්. නෑනේ. දැනට නම් නෑ. චෙස්ට් එකට මොනවද තියෙන අනවශ්‍ය දේවල්. ඒ බන්ඩල් එක දාගමුනේ. හරි. නේ ගොඩක් ඒවා මම බන්ඩල් එකට දාගත්තේ නෑ ඒකයි.
නෑ අපි කේව් එකට යද්දි මේ බන්ඩල් එකේ තියෙන බඩු ටික මේකද අන්න මගේ කාට ගහන්න උඹ කවුද කියන්නා අන්නේ විඳහන් පොඩේ නම් මේ කැමරේ ස්පීඩ් කරගන්න මෙන්න මේ තාල පොඩ්ඩක් ස්ටික් ටිකකුත් හදාගමු අයන් හෙල්මට් එක වටීවි කියලා හිතනවා අපට ඔබ වටීවි වගේ ඒ වගේ සීන් එකකුත් තියෙනවා ඇත්තටම ටකරම් මල්ලි ගහන්න නැද්ද නැහැ සයිලන්ස්ට ගහුවා ඒත් වැදුන්නේ නැහැ හැබැයි සයිලන්ස් එක තැනදී නම් මුකුත් කරන්නේ නැහැ මම මෙතන කැම්ප් පුච්චනවානේ ෆ්‍රෙන්ඩ්ස් ටකරම් මල්ලි අමු මේ කරන එක අනිවාර්යෙන් මට ගහනවා එතකොට නම් මං ඉවරයි තමයි කොහොමද දීරින් එල්ලම මෙහෙවරයි අන්න ටෙස්ට් එක අපි දැන් හදාගමු චෝච් කෝල් ඔක්කොටම හදාගමු ඊට තව කෝල් හොයාගන්නත් ඕනේ ටෝච් ස්ටැක් එකක්ම හදාගත්තා තව ගස් කීපයක් විතර කපා ගමු මට මයි ටික මදි වෙයි උඩට මට සැප්ලින් හමුණාද නෑනේ ගස් ටිකකුත් පැල කරා නම් හොඳා කියලා හිතෙනවා එල්ල මෙන්න මේ ගහට දෙමු ෂොට් එක එල්ලම මේ ගහ ඉවරයි මේ ගහ සදාසොත්ති බවන්තුතේ එච්චරයි මේ ගහ සදාසොත්ති බවන්තුතේ අනේ අම්මේ මේ දැන්ද මම හොඳ මොකක් හරි කරේ හරි යකා පොඩ්ඩක් යකාටත් පොඩ වහන්සීනේ මා බයික් එක ජම්ප් ස්කෙයාර් දාලා ඉන්නවනේ ඉතින් ඊළඟට දාලා ජම්ප් ස්කෙයාර් එක මොකද්ද කියලා ඉතින් කල්පනා කරන්නත් එපා යකාටත් තියෙන මිනිස් මොලයක් මම කියනවා හරිද දන්නෙත් නෑ මේ ටික ඔක්කොම අහන් ඉඳලා ආයි පස්සේ වට හොඳ රිටර්න් එක දුන්නොත් එහෙම කොහොමද අඩෝ මම මේ යකාව සිරාටම දැක්කේ නෑව අඩෝ කේව්වක් තියෙනවා යකා ස්පෝන් වුණාද නෑනේ ඒක නම් ටිකක් කේව්ව යන්නත් හිතෙනවා බයත් හිතෙනවා අනික කේව් එක අසින්නේ නම් මොබ්ල විතරනේ උන්ටමයි වෙන්නේ මොකටද නෑ යකාවොත් එහෙම මං දුවන්නේ කොහෙද අයියෝ මෙහෙමයි මට ඒක ඕක් සැප්ලින් එකක් නම් තියෙනවා මෙන්න මෙතනින් අපි ගහක් හිටවමු ඔයි හරි පොඩි බයකුත් වෙනවා යකා මොන රෙද්දෙන් එයිද කියලා he is watching you darkness effect එක තියෙන්නේ මේක darkness effect එක ඌ watching you කියන්නේ ඌ මන් දිහා ඇති අනිවාර්යෙන් දැන් බලාගෙන කොහේ හරි වෙලා දැන් නම් පුතේ අනිවාර්යෙන් ඉන්න ඕනේ අම්මට සිරි හරි මං ඉවරයි දැන් නම් පුතේ මං ඉවරයි ඔය දැක්කා නේද වෝනින් දෙන විදිය මට දැන් නම් පුතේ මං ඉවරයි කොයි යකාට එන්න ගියා මාත් එක්ක පීප් එකක් ගන්න යකා ගෙලින්ම මචං මාත් එක්ක යකා එක්කම පීපි දාන්න ගියොත් සයිලන්ස් කෝ ඔඩෝ අම්මෝ හොම්බේ ගයිස් අපි බන්ඩල් එක හිස් කරගමුනේ behind you what the hello මල්ලි කවුරු හරි ඉන්නවද අනේ මං අහිංසකයි රටක් කොටි මේ පා මං අහිංසක දරුවේ අත දරුවේ යකෝ ඕක නෙමෙයි බන්ඩල් එක හිස් කරපන් ඉස්සෙල්ලම අයන් දෙක අරන් යා ඉඳපන් කෑවා වැඩි ස්ටික් ටික ගනි ෆෙදර්ස් ටික දාමු අයන් හෙල්මට් එක අරන් දාලා හරි බඩල් එක අරන් යා මේකට අයන් ටික දාගමු ගයිස් මේ ප්‍රශ්නාත ලකුණක් දැම්මා ඒ කියන්නේ නම් එච්චර හොඳ නෑ යකා නම් තාම හන්ට් කරන්න ආවේ නෑ පළවෙනි දවසේ මට කෙලියනේ බා මු ටිකක් දැන් රිටර්න් වෙන්නේ නැහැ
යකාගේ මුණවත් අඩුව ගානේ stop the noises ඒක නම් අලුතෙන් ආවේ අර චූටි කේව්ටි කියන වැඩක් නෑ කියලා හිතන අපි ටිකක් ලොකු එකක් හොයාගෙන යන්න විනාඩි 20 නේ තව ටිකක් ගහමු තව ටිකක් ගහමු මේක අපි විලේජ් එක බෙඩ් එකක් උස්සන් යන්නද නෑ ෆ්‍රෙන්ඩ්ස් හදිස්සියෙන් නිදා ගන්න උනොත් එහෙම එහෙනම් අපි අදට මේකද රෙස්ට් කරමු අදට මේකද රෙස්ට් කරමු ඊළඟ දවසේ උදේ අපි යමු වැඩ පටන් ගමු තනේ දෙන්නම් අద్භූත දෙයක් පේන්නේ මොළි නැගිටපහන් අම්මට සිරි රන් කියලා දැම්මා අම්මට සිරි හරි යකා what the hell මේ අම්මේ what the heck bro chill මොකක්ද යකෝ ඒ උනේ ඔන්නේ අම්මේ යකෝ මම නිදාගන්න රයිට් ක්ලික් කරා විතරයි යකා ඔන්නේ අම්මේ උගුල් මං හිතන්නේ මුණ දකින්නේ නැති මේ මං නම් දැක්ක අතේ පීයක් තියෙනවා ඔයගොල්ලෝ නම් දකින්නේ නැති කියලා මං හිතනවා මං නම් දැක්ක අතේ පීයක් තියෙනවා මේ ලේත් ගෑවිලා තිබ්බ ඒ පීයේ හොම්මෝ අන්නේ අම්මේ දෙවෙනි දවසේ පටන් ගත්තේ මැරිලා අන්නේ අම්මේ මේක නම් ටිකක් අමුත් දරුණු යකෙක් ටිකක් දරුණු යකෙක් හරිනේ අර ඉෆෙක්ට් එක දුන්නා ගයිස් අපි යන්න බලන්න කිව්වක් හොයාගෙන යකෝ මගේ ඔළුව කරගෙන මට විශ්වාසය අයියෝ කෑමත් මෙච්චරයි තියෙන්නේ මේ කෑම ටික නැති කරගන්න බෑ ඒ බේල් තිබෙති ඔච්චරනේ එඩිකට මෙච්චර හරි හදාගන්න පුළුවන් වුණානේ හැබැයි කියන්නේ මේ මට තව විලේජ් එකක් හම්බුනොත් එහෙම මේ පොඩි හිලාසේ තියෙයි දන්නේ නැහැ බලමු ගිහිල්ලා what the hell මෙන්න ඩ්‍රිප්ස්ටෝන් කියුවා ඒක ඩෙඩ් එන්ඩ් එකක් බං අයියෝ පොඩි කියුවන්නේ වැඩක් නැහැ මං හිතුවා ඩ්‍රිප්ස්ටෝන් කියුවා නම් ලොකුවට ඇති කියලා එහෙම නෑ ෆ්‍රෙන්ඩ්ස් අයියෝ මේ අපි යකාව නිකන් සාමාන්‍ය මෙයා දුරින් නම් බලාගෙන ඉන්නවා කියලා අපිට කියනවා මං ඒ දුරින් නම් බලන් ඉන්නවද කියන්නේ මම එකපාරම එනවා ඒත් මම අර නිදාගෙන ඉන්න වෙලාවේ දුරින් නම් බලන් හිටියක් දන්නෙත් නෑ අයියෝ ස්ක්‍රීන් එක පාට වුණානේ ඒවට නම් ඉච්චර බය වෙන්නේ නෑ ෆ්‍රෙන්ඩ්ස් අම්මට සිර රුයින්ද පෝට්ටල යන්නේ යයි මොනවා හරි ඇති වටිලා දෙයක් ඕකේන නොවෙත් ඇති යම් බලන්න යකෙක් නම් නැති වෙයි කියලා හිතමු අඩෝ බයයි ෆ්‍රෙන්ඩ්ස් මට බෙඩ් එකක්වත් ගේන්න බැරි වුණා දැන් මම බෙඩ් එකක් එක්ක ක්‍රාෆ්ට්වත් කරගන්න ඕනේ අම්මට සිරි එළ ලෝඩ් ස්ටෝන් දෙකක් හම්බුණා මෙහෙම නැති එන්චාන්ටික් ප්‍රොටෙක්ෂන් නා පොඩ්ඩක් ඉඳලා මේකට දැනට වැඩක් නැහැ කියලා හිතන ටික මම දාගත්තා අපි දැනට මේක දාගමුකෝ ක්‍රයින් ඔබ්සිඩියන් තමයි තියෙන්නේ අවුලක් නෑ අපි යන්කෝ මේ පැත්තට එහෙනම් තව ගහමු මේ යකාගේ තව හැසිරීම තමයි මට සෙට් උනේ මට ගහලා ගියා අම්මෝ ඉතින් අනිවාර්යෙන් මගේ channel එක අනිවාර්යෙන් ඔයගොල්ලෝ subscribe කරන්න ඕනේ මේ වගේ මගේ videos වලට අනිවාර්යෙන් like කරන්න ඕනේ මේ වගේ fun videos මගෙන් විතරයි හම්බෙන්නේ ඒ වගේම ඔයගොල්ලෝගේ බොක්ක යාළුවෝ ඉන්නවනම් ඒගොල්ලන්ට පට් ගාලා වීඩියෝ එක ෂෙයා කරන්න අම්මෝ හරි ඒ වගේම ඔයගොල්ලෝගේ අයිඩියාස් උත් පහලින් කමෙන්ට් කරගෙන යන්න පොඩයි තමයි මේක අයින් කියෙත් තියෙන දෙකයි කියහම මම හිතුවා තුනක් වදද කියලා තුනක් තිබ්බනම් බකට් එකක්වත් හදාගන්න තිබ්බා ෂිකේ බා කමන්නේ
සැලෙන්න හොඳ නෑ. යකා එක්ක දුවලා බේරෙන්න පුළුවන් මේ අර මුලින්ම යකා රන් කියලා කියද්දි මට ඒ දුවලා බේරෙන්න තිබ්බා. මට දියුන්නේ නෑනේ බං අන්න ඒකයි. මම දැන් උගෙන් දුවලා බේරෙන්න පුළුවන්. අපි බලමු උගේ එකපාරක් හරි බේරෙන්න. අව්වා. අපිට කේව්වයක් හොයාගන්න මෙච්චර කට කන්න ඕනේද ගියා. අර පොඩි කේව් වලට ගියා කියලා මං හිතන්නේ වැඩක් නැහැ. හරි ගියේම නැත්තම් අපි මොකක් හරි විකල්පයක් ගමු. මේ මොකද්ද? ඒක නම් එච්චර වැඩක් නැහැ. ඒක කේව් යන්නේ. අම්මට සිරියකෝ. මොකද්ද ජම්ස් කියා එක? ඒක නම් ලොකුවට බය වුන්නේ නැහැ. මං අර වෙන ලෝකෙක හිටියේ මේ අම්මට සිරි මෙන්න කේව්. අනේ මම මැරුණොත් එහෙම මෙතෙන්ටම වරින්කෝ දැන්. ඒ නිසා මම මේකේ ස්ක්‍රීන්ෂොට් එකක් ගහ ගන්නවා. එල්ල දැන් ඉතින් ආයේ හදිස්සියෙන් මට අම්මට සිරි එමරල්ඩ් බ්ලොක් එකකුත් තියෙනවා. මට බෙඩ් එකක් හදාගන්න බැයිද? අඩෝ බෙඩ් එකක් විතරයි යෝනේ. අඩෝ මට බෙඩ් එකක් ගේන්න අමතකුණානේ ඉතින්. දැන් යකා මට කෙලියා කියන්නේ මා විලේජ් එකෙන් මතුවෙන්නේ. අඩෝ මට බෙඩ් එකක් ගේන්න බැරි වුණානේ ෆ්‍රෙන්ඩ්ස්. ෂීට්. මට බෙඩ් එකක් ගේන්න බැරි වුණානේ. ෂීට්. ෂීප්ලවත් හිටියනම් මේ වෙලාවේ මොකක් හරි කරගන්න තිබ්බා. බෙඩ් එකක්වත් හදාගෙන මෙතන රිස්පොන් පොයින්ට් එකක් ගහගන්න තිබ්බා. ෂීක්. අඩෝ ෂීප් කෙනෙක්. ෂීප්. මට ප්ලීස් දීපන් වූල්. තව ෂීප් වූල් වර්ග දෙකක් තිබ්බත් ඇති මට මේ මොකක් හරි කරාම මෙතන මල් තියෙනවනේ. අඩෝ බොල් වැඩ කරන්න එපා. ෂීප්ලා දෙන්නෙක් විතරක් දීපන්. මොන පාටනත් කමන්නේ. අඩෝ. මට බෙඩ් එකක් ගෙන බැරි ඉඳින්න නැත්තම් මං ওই කේව් එකට ගිහිල්ලා නෙලනවා. අම්බානේටම. ඔඩෝ ඌරුවෙකුත් ඉන්නවා මොන රෙද්දන්න. හැම සතාම ඉන්නවා. පැටලු වෙන්නේ නැහැනේ මේ කෝලුත් නිකන් අන්ලිමිටඩ්. අන්ලිමිටඩ් බ්ලාස්ට් එකක් දාලා වගේ නිකන්. ඒ යකා උඹාවට කමන්නේ මම මරන්න නම් එපා. අනේ ෂීප්ලා නැද්දෝ මෙහි විඩෝ එකක් තියෙන්නේ. අනේ අමතර විලේජ් එකක් තිබ්බත් කමන්නේ එතනින් බෙඩ් එකක් මං උස්සගෙන හරියනවා. නැත්තම් ඒ විලේජ් එකකින් හරි රීස් ඒත් බෑනේ බා. Oh my god what the මේ ජෙනරේෂන් එක බලන්නකෝ පොඩ්ඩක්. මේ අවුට්පෝස්ට් එකේ ජෙනරේෂන් එක අඩෝ ඒක හරියටම මහනුවර රාජධානියට සමානයි බං මේක. පොඩයිද නෑ මහනුවර රාජධානිය වුණා නම් වටේම කඳු තියෙනවනේ. මේ පැත්තේ කඳු නෑනේ මම පොඩයිද. මහනුවර රාජධානිය වුණාම මේ පැත්තෙනුත් කඳු තියෙනවනේ. මේ පැත්තෙත් කඳු නෑ. මහවිලි ගග මේක නිකන් මහවිලි ගග වගේ. මේක අර කඳු ටික දෙපැත්තෙන් වට වෙලා. අඩෝ ඒක අමුතු ජෙනරේෂන් එකක් ඈ. අඩෝ මේ සීඩ් එක ඕනේ කට්ටිය ඉන්නවනම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මේ ඉන්න බලන්න මට මතක විදිහට Java එකේ මතකයි මට කෝඩ් එකක් තියෙනවා /seed කියලා. ඒයි ඔය ගැහුවේ සීඩ් කියලා. දුවපන් යකා is coming. දුවපන් ඔය ගැහුවේ /seed කියලා. අනේ යකා පස්සෙන් එනවත් දන්නේ නැහැ. පස්ස නොබලා දුවමු. අඩෝ කොබයි යකා බොරුවටද මට රන් කිව්වේ? නැත්තම් ඌ සීරියස් මගේ පස්සෙන් ආවද? අඩෝ මට මැරෙන්න බෑ බං. කමන්නේ මං ස්ක්‍රීන්ෂොට් හරි ගහගත්තනේ. අයියෝ අම්මෝ ෂීප් කෙනෙක්. ෂීප් ප්ලීස්. තව එක ෂීප් කෙනෙක් අයියෝනේ. යකෝ මට බොරුවට දරුවෝ රන් කියලා මට කිව්වේ. Oh my gosh. අම්මෝ
චිල් බ්‍රෝ මම නැත්තම් මම මෙතනින් පයින්නවා කෙලිම වතුරටම ඒ ඔර යකා ඔර ඉන්නේ ඔර උට කන්න නැග ගන්න බෑ ෆ්‍රෙන්ඩ්ස් ඒකයි ඒක තමයි ෆ්‍රෙන්ඩ්ස් රන් කියලා බින්නුවට ඌ කන්ද යටින් ස්පෝන් වෙලා තියෙන්නේ උට කන්ද නැග ගන්න බෑ මම පහලට ගියොත් කෙලවෙනවා ෆ්‍රෙන්ඩ්ස් යකා එතනම හිටියාවේ ඌ ටෙලිපෝට් නොත් දෙම කොහොමද මන් ළඟට සුපිරි ආදල් එක පර්ල් එන්ඩ පර්ල් තිබට අන්න අතෙන් ටෙලිපෝට් වෙන්නවත් තිබ්බා ඔටෝ මේ දවස මේ පාරම කුතුහලය පිරීලා තියෙන්නේ යකා අයු සීරියස්ලි ඔයා මෙතන ඉන්නවද අයු සීරියස්ලි යකා ඌට දුවගෙන යන විදිය තමයි මම ආතත් හේයි ස්ක්‍රීන් එක ඩාක් වුණා ඒක ඉච්චර හොඳ නෑ මන් දුවන්නම් දැන් මම නිදාගන්න එක මොන ඉතියෙදීෙන්ද අඩෝ what the hell බං stop that මෙතන stop that කියන මොකේ පස්සෙන් එළවෙනවා ඔර ඉන්නේ ඔර මයිතන්න පොර එනවා දුවපන් පොර is coming දුවපන් පොර is coming අනේ මං අහිංසකයි අයියෝ මං පව් අයියෝ අනේ මට ගහන්න එපා ඔටෝ මයනවා අම්මෝ චිල් බ්‍රෝ චිල් එනවා ඌ මගේ පස්සෙන් ජීවිතාන්තය දක්කාම වෙනවා ෆ්‍රෙන්ඩ්ස් අයියෝ අඩෝ ස්ක්‍රීන් එක මොකක්ද වෙන්නේ මේ යකා පස්සෙන් එනකොටම ස්ක්‍රීන් එකත් මේවා වෙනවා යකා මගේ ළඟද ඉන්නේ ඒ ස්ක්‍රීන් එක පේන්නේ නැහැ කොහොම යකා මට පේන්නේ නැහැ යකෝ යකා අම්මට සිරි යකා මෙන්න මෙතන අම්මට සිරි මූ කොහොමද මේකෙන් ජී එච්චර ජී එකක් නෑ බං ඔන්න ඕක තමයි පස්ම බලපන් ඉතින් කමන්නේ හොඳ වෙලාවට ස්ක්‍රීන්ෂොට් එකක් මම ගහගත්තා වෙලාව තමයි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් වෙලාව ෆයිනලි යකෝ මෙතන දොරක් නෑ බං හරිනේ අමාරුව දැන් මෙතන මූ දොරක් කඩලා සොම්බියෙක් ආවොත් එහෙම මල මගුලයි මෙන්න මෙතන ඉක්මනට වහගමු මෙන්න මෙතන ඉක්මන් කරලා වහගමු නැත්තම් මල මගුලයි ඔය ගියේ අයන් හොයන්න මේ අපේ කාට ගහන්න බෑ උඹලා ආවොත් මම ගහනවා උඹලා ආන් එහෙම ඉන්න ඕනේ මගේ කාට ගහන්න උඹලා මොකාද අයියෝ විශාල කරදරකාරයෝ ටික ඉන්නවා තව ටිකක් වෙලා ගාන්නත් හිතනවා ෆ්‍රෙන්ඩ්ස් මේ අනේ ඔන්න එනවා විශාල කරදරේ වරි මේ සැරේ නම් ගස් බෙඩ් එකක් මම අරගෙන යනවා මේක හරියන්නේ අම්මෝ මෙතන කෝඩිනේට්ස් ටික මම ගන්නද එක්කෝ ඒක හොඳා ඉද පොඩ්ඩයි දාන්න මෙතන කෝඩ්ස් ටික ස්ක්‍රීන්ෂොට් එකක් මම දැම්ම ගහ ගන්න හරි එහෙනම් කොල්ලෝ අපි යමු ඔය යකෙක් නිසා මම මේ ගමන නවත්තන්නේ මට හරියට මතක නැහැ කොහෙද තිබ්බේ කියන්න නම් ඒත් අපි මේ පැත්තට යන් චුට්ටක් විතර දුර යන් ඉතින් අපි මොනවා කරන්නද හොඳ වෙලාවට මතක් වුණේ බෙඩ් එක ඉක්මනට බෙඩ් එක අරන් යන්න නැත්තම් මල හත්ති ලව්වයි වෙන්නේ සෝරි වෙන්න ඕනේ ඔයාලා බෙඩ් එකකට අරන් යන්න උනා මම බෙඩ් එක ඔයාලට පස්සේ දෙන්නම් බෙඩ් එක පස්සේ දෙනවා ගෙනල්ලා අනිවාර්යෙන්
ගයිස් ඔයාලා අනිවාර්යෙන් නම් මේකට කැමති වෙන්න ඕනේ. මොකද මෙච්චර ආතල් මෙච්චර බය වෙලා නෑ මං කවදාවත්ම. ඔන්නේ අම්මේ. Oh my. ගයිස් මං හිතන්නේ මේ පැත්ත තමයි බොට් එක. ගයිස් මෙතන පන්කිනුත් තියෙනවා. අඩෝ අවුට්පෝස්ට් එකකුත් තිබ්බා. මං අපිට පිලේජ් රේඩ් එකකුත් ගහන්න පුළුවන් මේ සීඩ් එකේ ඈ. සුපිරි. ට්‍රයිල් චේම්බර් එකකුත් තියෙනවා නම් අපිට මේ ට්‍රයිල් චේම්බර් එකට ගහලා විනස් කරගන්න පුළුවන් නේද? සුපිරියක් තමයි. ඒත් ඔක්කොම යකා එක්ක බෑනේ ෆ්‍රෙන්ඩ්ස්. යකා ට්‍රයිල් චේම්බර් එක සිටියොත් එහෙම මට මලේ හත් දිලාව තමයි වෙන්නේ. මොකද වෙලාවට ඌ බෙඩ් එක කඩන්නේ. අන්න තිනා මට හම්බෙච්ච රුයින් ද බෝටල් එක අපි ඕකත් පහු කරගෙන ගියා. බය වුන්නේ නෑ යකෝ. මුලදී බය වුණා යකෝ. දැන් බය වුන්නේ නෑ. දැක්කනේ ඉතින්. යකෝ කවුද බං ඒ කය ගහපු එක? චූබරයි වගේ ඌ මට චූබරයි කියලා කිව්වේ නේ. උට මොකක් හරි මූත්‍රා අමාරුවක් තියෙනවා. අන්න එහෙම කෑ ගැහුවේ ඌ. මූත්‍රා දාන විදියට අමාරුවක් ට්‍රිප් අනිමේ තිබ්බා. මම හිතන්නේ මම මේ යන පාර හරි ඇති. ආවෝ හරි. මෙන්න මේ පැත්තෙන් ගිහිල්ලා මෙන්න මේ පැත්තේ තියෙනවා කන්දක්. අන්නේ කන්ද නගින්න ඕනේ. ඊට පස්සේ be careful. ඊට පස්සේ මට මහනුවර රාජධානිය හම්බෙන්නේ. මෙන්න මේ කන්ද බැහැලා අර කන්ද නගින්න ඕනේ. ඊට පස්සේ මට මහනුවර රාජධානිය හම්බෙන්නේ. මහනුවර. වඩ. ඒ වගේ ෆීලිං එකක්. අර අවුට්පෝස්ට් එක තියෙන විදිය. හොඳ ආරක්ෂාව. දුබුරු ෂීප්. මම ඔයාලට ෂීප්ලා ස්පෝන් වෙන විදි මම හිතන්නේ ඔයාලට මම අර 1.22 අප්ඩේට් එකේ කිව්වා මේ ෂීප්ලා ස්පෝන් වෙන වර්ණ වෙනස් වෙනවා කියලා. අර රතු ඒ උන් ස්පෝන් වෙන එක නම් මම හරියටම දන්නේ නැහැ උන් ස්පෝන් වෙයිද කියන්නේ මේ විදිහට. ඒගොල්ලෝ ගොඩක් කලාතුරකින් තමයි ඒගොල්ලෝ ස්පෝන් වෙයි. රෙයා පීක් ෂීප් නම් ස්පෝන් වෙයි. යකෝ මේ හොර මොඩ්ඩක් ගහනසේ ඔයා ගැන කතා කරන්න එපා. ඒක තමයි මම මේ එන කුතුහලයෙන් ඔය ඔක්කොම කියන්නේ. පිටිපස්ස බලාගෙන ඉමුද පොඩ්ඩක්. අන්න අම්මී. මං හිතුවේ එහෙනේ හිලකට වැන්න කියලා. මේ තියෙන කේව් එක. මොකෝ කියන්නේ අපි අවුට්පෝස්ට් එකට ගහලා ඉමුද ඉස්සල්ලා. ඊළඟ එපියේ යන් අපි කේව් එකට. ඊළඟ එපියේ කේව් එකට යන් අපි දැන් අර අවුට්පෝස්ට් එකට ගහන්න try එකක් දෙමුද? මං ගයිස් මේ ලොකුත් අරන් ආවනේ. යකා આવුත් තමයි යකා ගහන්න කලින් මේ ඉස්සෙල්ලම රීස්පෝන් පොයින්ට් ගහලෙමු. ගෙදර නම් ඕනේ වෙලාවක යන්න පුළුවන් නේ. ගෙදර ඕනේ වෙලාවක යන්න පුළුවන් නේ. මෙන්න මෙතන තමයි මචං අවුට්පෝස්ට් එක තියෙන්නේ. පුතේ හැටියට. මෙතන නෙවෙයි. මෙන්න මේ තවඩිය මෙහයි. පුතේ හැටියට. කොබන් අවුට්පෝස්ට් එක. දැන් මචං ඒක පුතේ හැටියට මෙතන තියෙන්න ඕනේ ඈ. මට පොතක් නෑ ඒක වෙනම කතාවක්. පුතේ හැටියට මෙතන මොකක්ද මේ පාර මේ තියෙන්නේ. මෙතනින් ගම බෙඩ් එක. එළ පේන්නේ ආරි. උඩ හිටන් මම ප්ලැන්ක්ස් ටිකක් හදාගන්න ඉක්මනට. අද නම් පට්ට ෆන් නෑ. මම මේ සීරීස් එක දිහාම ගේනවා. මම හිතන්නේ එන්ඩ්‍රැගනුත් මරන්න තමයි මම try කරන්නේ. අපි බලමු ඒක. මම මේක ලොකුවට ගෙවල් ගහයිද කියන එක ෂුවර් නෑ. අංගර වහලට පැන ගන්න පුළුවන් වෙයි කියන එක තමයි මට තියෙන ප්‍රශ්නේ. අපිට බෝට් ක්ලච් එක කරන්න පුළුවන් නම් ලේසි හැබැයි ඈ. මෙතන බෝට් ක්ලච් එක කරා කියන්නේ මෙතන බෝට් ක්ලච් එක කරා කියන්නේ අර වහලට මට පයින් තිබුණේ. ඊට පස්සේ උඩට කඩන්න විතරනේ තියෙන්නේ. මෙන්න මේ තව දෙකක් විතර දාලා මේ පැත්තට පොඩ්ඩක් කර මෙන්න මෙහෙම එකක් ගහමු. මට බෝට්ටුව දාන්න පුළුවන් විදියට. මේසේ යකා බලන් හිටියොත් තමයි බං ප්‍රශ්නේ වෙන්නේ. මේ හරිනේ ක්‍රාෆ්ටින් ටේබල් යන්නේ. ඉක්මන් කරලා හදාගනින් එකක්. හරි. ඒකත් එහෙනේ. ඉක්මන් කරලා බෝට්ටුවක් හදාගමු. නයිස්. ඊට පස්සේ ඒක කැඩුවා. අන්නේ ඔම්මේ ක්‍රාෆ්ටින් ටේබල් එක මචං බිම කමන්නේ. ක්‍රාෆ්ටින් ටේබල් එක බිම. ඒක කමන්නේ. එහෙනම් අපි බෝට් ක්ලච් එක කියන්නේ මචං මෙහෙම බෝට්ටුවෙන් නැගලා ගිහිල්ලා කෙලින්ම පයින්න ඕනේ වහලෙටම. ඔය පැන්නේ අප්පොයි. අයියෝ ඔය පැන්නේ හා. අයියෝ. අඩ ඔය පැන්න. අනේ අම්මේ. හරි මං ඉවරයි.
අඩෝ what the මං ඉවරයි fail vision fail friends හරියට කරගන්න බැරි වුණා වැඩේ වහලට පැන්ඩේ නෑනේ ඉතින් මේක හරියට අනේ මේක මැසේජ් කරන එක කවුද බං අම්මට කෙලිම කැප්ටන් නැවිසිලා තියෙන්නේ අම්මෝ අර එහා පැත්තේ කන්දරන එක ගන්න තිබ්බනම් මොකක් හරි ගේමක් ගහන්න තිබ්බා ඔව් බං අන්න එහා කන්දර පොඩ්ඩක් ඉඳන් මං එක නැගලා එන්න හරි ෆ්‍රෙන්ඩ්ස් මං වහලට කියන්නේ මේ පැත්තේ කන්දර නගියා මට මාර වෙලාවක් ගියා මේ කන්ද නගින්න මේ කවුද මේ මදුරුවොත් කසනවා බං ඒ ඇස්සේ මට අර වහලට පැන ගන්න පුළුවන් වේද කියන එක තමයි ෂුවර් නැත්තේ අපි බලමු ඒක හිරුෂාක්‍ය සිංහ මංගල්ලේ සේරුවා අඩෝ මේ ඇස්සේ සයිලන්ට්ස් රන් කියනවා බං මල සමයන්නේ මුන්ටත් මේ ඇස්සේ සයිලන්ට්ස් රන් කියනවා අයියෝ මුළු හරපනේ ඉතින් අහගන්නේ මගේ අර ඉතින් එනවා අනේ එනවා බම් මල වද යන්නේ බම් මුන්ගෙන් තියෙන්නේ මට වැඩක් කරගන්නවත් නැහැ ඔටෝ ඒ අක්කා අම්මට සිරි BS මට BS තුන්වෙනි පාරටත් මට BS කියලා දාපන් කට්ටිය chat එකේ chat එක නෙවෙයි sorry මට BS අයියෝ අටෝ මට ක්ලච් කරන්න කිසි බ්ලොක් එකක්වත් නෑ බං අටෝ ගහක්වත් නැද්ද මල් ළඟ අමතර බෝට්ටුවක්වත් හදාගන්න ශික් අපි තව ටිකක් වෙලා මේක try කරමු ඉඳන් ඔය අවුට්පෝස්ට් එක ලූට් කරමු අද වීඩියෝ එකේ බැරි වුණොත් මම ඊළඟ වීඩියෝ එකට ඕක අනිවාර්යෙන් වෙනවා ලූට් කරන එකම කරනවා මේ යකාත් එක්ක නම් මට මේක ලූට් කරන්න බෑ බං මේ යකා සෙරින් සැරේ රන් ගන්නවනේ බං මේ යකාට ඕන් නැති වෙලාවලත් මගේ පස්සේ පන්නන එකම තමයි මුගේ රස්සාව හරියට නම් මුගේ ලොක් අවුට් මේ හොඳ පඩියක් දෙනවා වගේ අරි මේ අඩෝ ගහක් තිබ්බනම් බං මොකක් හරි කරගන්න තිබ්බා ශික් ගහක් නෑනේ ඕන නැති වෙලා නම් ඕනේ තරම් ගස් තියෙනවා දැන් මෙතන ගහන්නේ කියන්කෝ දැන් අතන මං ක්ලච් කරන්නේ කොහොමද බං අඩු ගානේ වක බකට්ටයක් තිබ්බනම් මොකට බකට් ක්ලච් කරන්න තිබ්බා ශික් මොකද කරන්නේ ප්‍රිතන් රීස්පෝන් එක ගහගත්ත එක මට වාසි ආවේ නම් කේව් එක ලූට් කරන්නේ උනේ වෙන වැඩක් අර ගහක් තියෙන්නේ යට ටික එතෙන්ට යන්න ඕනේ නෑ ෆ්‍රෙන්ඩ්ස් අඩෝ ගහක් හොයාගන්න බැයිද ෆ්‍රෙන්ඩ්ස් අම්මේ ෆ්‍රෙන්ඩ්ස් හෙන්න දුර ගිහිල්ලා ඔන්න ගහකුත් මං හොයාගත්තා ගහක් හොයලා ඒක ගහේ තිබ්බත් කුමල්ලි කීපයයි ඒකෙන් හදාගත්ත බෝට් එකක් හරි මම මගේ බෙඩ් එක ගාවට ගිහින් ඉපන් නිදා ගන්න ඕනේ අර තියෙන බෙඩ් එක මෙදා පාර නම් දෙනවා මෙදා පාර නම් අපි ලූට් කරමු මේක පොඩ්ඩයි දා හොරි මේ පාරක් යකාමට ඇවිල්ලා කෙලියොත් එහෙම නෑ මුන්නේ මේ යකා රන්නම් ගන්න ලෑස්ති වෙන්න එපා මේ ඊට කලින් අපි එතෙන්ට පැනලා බෝට්ටුව ගලවගමු හරියෝ මේක හරි අම්මා අඩෝ මට පේසෙන්නේ නැහැ බෝට්ටුව අඩෝ මට පේන්නේ හරි අඩෝ අම්මු හරි පැන්න හරි කවුරුවත් නෑ මං හිතන්නේ උම්මේ ඔය මේක වහපන් අම්මෝ ෆයිනලි ටෙස්ට් එක ඔමයි ෂට් ගමු සේරම් ටික ගමු එල ෆීල් පවර් 1 එන්චාන්ට්මන්ට් බුක් එකක් ඒක වඩාත් හොඳයි
සේරම ටික දාමු මේකට ෆ්ලින්ටුයි වීඩුයි කැරටුයි මේ හම්බුන වැඩ කරන විදිහ ටික දාගන්නම් හරි ෆයිනලි එහෙනම් ඔන්න අද අපි මේ අවුට් පෝස්ට් එකත් එහෙනම් ලූට් කරා එහෙනම් ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මං හිතන්නේ අදට මම මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තන්නම් එහෙනම් අද මහ පිස්සුවක් තමයි ඉති පෙච් මොකද දෙන්නේ අද වීඩියෝ ගැන අනිවාර්යෙන් ඔයගොල්ලෝ දවස් කමෙන්ට් කරන්න වගේ මගේ channel එක කරන්න දැන් මගේ channel එක subscribe කරන්න වගේ වීඩියෝ එක දැන් like කරන්න ඔයගොල්ලෝගේ යාළුවන්ට වීඩියෝ එක share කරන්න ඒ වගේම ඔයගොල්ලෝගේ ideas පහලින් කමෙන්ට් කරන්න එහෙනම් මේ වගේ වීඩියෝ එකකින් තවත් දවසක හම්බ වෙමු ටටා bye good luck see you